එක චිත්ත රූපයක් වැරදි චිත්ත රූපයක් වවලා මෙම හලාල් සංකල්පය අරහා අන්තවාදී ප්‍රස්තවාදීන්ට මුදල් ආයෝජනයක් සිදු වෙනවායි කියලා බොරුවක් මුසාවක් ගොතලා මුස්ලිම් ජන සමාජය පිළිබඳව වැරදි අවබෝධයක් මුස්ලිම් නොවන ජනතාවට ලබා දීමට යම් යම් කටයුතු සිද්ධ වුණා. ඒ අපි විරුද්ධව ප්‍රකාශ කළ යුතුයි. මුස්ලිම් ජන සමාජය පිළිබඳව හිතා මුස්ලිම් ජනතාවගේ සමාජ සංහිඳියාව සහජීවනය ගැන හිතලා ඒ අලාල් සාතිකයේ නිකුත් කරපු ඒ සංවිධානය ඒ විලාස කරගත්තා. නමුත් හලාල් සාතිකය ලංකාවේ පාරිභෝගිකයන්ට නම් එපා විදේශිකයන්ට නම් ඕනේ කියලා පාරිභෝජන උපයෝගිතා අමාත්‍යාංශයක් තිබෙනවා. ඕන අරහා නැවතත් ඉගතතාවයකට එවිලා තියෙනවා. ඔතනදී තමයි අන්න ලාභ අරමුණු ඉස්මතු වන්නේ. සංකල්පේ එපා නම් හැම විටම එපා. සංකල්පේ ඕනේ නම් හැම විටම ඕනේ. මුස්ලිම් නොවන ජනතාවට සමාව මාංශ අනුභව කිරීම තමයි. බිස්කට් එකක් අපි කනකොට ඌරු තෙල් අපිට අනුභව කරන්න පරිභෝජනය කරන්න සිද්ධ වෙනවා නම් නිර්මාංශ ආහාර අනුභව කරන ජනතාවට එය උදව්වක් වේද? මුස්ලිම් නොවන ජනතාව කැමති නම් මේවා අනුභව කර හැකි. කැමති නම් අනුභව කර නොකර සිටිය හැකි. සාහිත්‍යයෙන් ලාංඡනයෙන් ලබා දුන්නේ උදෙක්ම පණිවිඩයක් පමණයි. මාංශ ආහාරවලදී පමණයි අල්ලාහ් වෙනුවෙන් කුසලා තිබෙනවාද කියලා මුස්ලිම් ජනතාව බලන්නේ. අනිත් ආහාරවලදී බලන්නේ නැහැ. ඒ මාංශ ආහාර පිළිබඳ ප්‍රශ්නය මුස්ලිම් නොවන ජනතාවට නැහැ. ඕනෑම කෙනෙක් කාගේ නමින් කිව්වත් මේ නමින් ආහාර අනුභව කිරීම තහනම් කියලා මුස්ලිම් නොවන ජනතාවගේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙලා නැහැ. ඒ මුස්ලිම් නොවන ඇතම් ආගමික නායකවරු අලුත් සංකල්පයක් නිර්මාණය කරන්නට උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුභව කිරීම පිළිබඳව එතුමාගේ උන්වහන්සේගේ ස්ථාවරය මොකද්ද කියලා අද මුස්ලිම් නොවන බෞද්ධ ජනතාව තුළ නිවැරදි අවබෝධයක් ලබා දීමට ඒ මුස්ලිම් නොවන බෞද්ධ ආගමික නායකවරු අසමර්ථ වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මෙම සමාජ ප්‍රශ්නය උග්‍ර තත්ත්වයකට පත් වුනේ. සමාජ වේදිකාවල පවසනවා හලාල් ආහාරය කියන්නේ මුස්ලිම් නොවන අයට හලාල් මුස්ලිම් අයට හලාල් කියන්නේ මුස්ලිම් නොවන අයට ආහාර දෙනකොට තුන් පාරක් හොඳට කෙල දාලා දෙන්න කියනවා. තුන් පාරක් කෙල දාලා දෙන ආහාර තමයි මුස්ලිම් නොවන ජනතාවට මුස්ලිම් කඩවල් වලින් ලබා දෙන්නේ කියලා වැරදි ප්‍රචාරයක් ගෙනියනවා. මේ සමමුලින්ම වැරදි. අපි ඔක්කොම මිනිස්සුයෝ. තවත් කෙනෙක්ගේ කෙල දාපු දෙයක් අපි කවුරුත් අනුභව කරන්නේ නැහැ. මුස්ලිම් නොවන ජනතාවයේ කෙල දාපු දෙයක් කන්නට දෙන්නේ නැහැ. ඒ වැරදි දෙයක්. ඕම් ප්‍රකාශ කළේ මෙසේ ඉස්ලාම් ධර්මයේ පරිසුද්ධ වූ අල් කුර්ආනයේ උගන්වා දී තිබෙනමයි කියලා. කවදාවත් නැහැ. ඉස්ලාම් ධර්මයේ පරිසුද්ධ වූ අල් කුර්ආනයේ කිසිදු තැනක මුස්ලිම් නොවන අයට ආහාර වේලයක් ලබා දෙනවා නම් තුන්පරක් හොඳට කෙල ගහලා හොඳ සෙවණ ටිකක් සහිත ආහාර ලබා දෙන්න කියලා කොහෙවත් පරිසුද්ධ වූ අල් කුර්ආනයේ කියලා නැහැ. අනේ තියෙනවා නම් පෙන්නන්න. එහෙම තියෙනවා නම් ඒක අපි නැති කරගන්නත් සූදානම් නැහැ. එහෙම දෙයක් නැහැ. බොරු ව්‍යාජ මවාපෑම. නබිනායකතුමාණන් මුස්ලිම් නොවන ජනතාව සමග සෝදව ඇසුරු කරලා තිබෙනවා. නබිනායකතුමාණන්ගේ සේවකයෙක් වශයෙන් මෙහෙකරුවෙක් වශයෙන් කටයුතු කරේ මුස්ලිම් නොවන කෙනෙක්. ඒ වගේම නබිනායකතුමාණන් මුස්ලිම් නොවන යුදෙව් ජාතික කාන්තාවක් නබිනායකතුමාණන්ට ආහාර සංග්‍රහයක් සඳහා ඇරයුම් කරන අවස්ථාවේදී නබිනායකතුමාණන්ගේ ආරාධනාව පිළිගෙන මුස්ලිම් නොවන යුදෙව් ජාතික කාන්තාවගේ නිවසට ඒ සංග්‍රහය සඳහා සහභාගී වුණා. එම සංග්‍රහයේදී නබිනායකතුමාණන්ට විශේෂයින ආහාර එම යුදෙව් ජාතික කාන්තාව ලබා දෙනකොට නබිනායකතුමාණන් අනුභව කරලා ඒ විශේෂයින ආහාර අනුභව කිරීමේ ඒ වේදනාව නබිනායකතුමාණන්ට දරා ගන්නට සිද්ධ වුණා. නමුත් නබිනායකතුමාණන් ඒ මුස්ලිම් නොවන කාන්තාවට දඬුවම් කරන්නට නියම කළේ නැහැ. ඇසුර නබිනායකතුමාණන්ගේ මිත්‍රවරු නබිනායකතුමාණන් වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කරන්නට කැමති මිත්‍රවරු ඇසුවා. නබිනායකතුමනි ඔබ ජනාධිපතිවරේ අනකරන්න එම කාන්තාවගේ ගෙලසිත කර ගමන්න. මේ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් ජනාධිපතිවරයාව නිවසට කැඳවලා ආහාර ලබා දීලා සංග්‍රහ කරන මුවාවෙන් ද්‍රෝහීකමක් කරලා තිබෙනවා. විශ්වාස භංගත්වයක් ඇති කරලා තිබෙනවා. මේ රාජද්‍රෝහී ක්‍රියාවක් ජනාධිපතිවරයෙක් කැඳවලා විස ආහාර ලබා දුන්නා නම් ඒක වැරදි.
ඒ නිසා නියෝග කරන්න අපි දඬුවම් කරන්න නබි නායකතුමාණන් කිව්වා නැහැ අත්හැර දමන්න. මාගේ කාරණාවේ යම් කිසි කෙනෙක් මට විරුද්ධව කටයුතු කරනවා නම් මම සමාව දීමේ ඒ විරුද්ධ මනස ඇති කෙනෙක් සමාව දුන්නා. මෙලෙස මුස්ලිම් නොවන ජනතාව අතර සුවදශීලීව ඇසුරු කරපු නබි නායකතුමාණන්ගේ චරිතය පදනම් මූලාශ්‍ර වශයෙන් මුස්ලිම් ජනතාව අනුගමනය කරනකොට මෙම අලාල් ප්‍රශ්නය අරහා මුස්ලිම් හා සිංහල ජනතාව අතර අනවශ්‍ය ගැටුම්කාරී තත්ත්වයක් උදා කරන්නට ඇතම් අන්තවාදී සිංහල සංවිධානයන් ඉදිරිපත් වී තිබෙනවා. අපි බලවත් ලෙස ඒ හෙලා දකින අතර අපගේ කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙම සංවිධානය සියලුම අය අනුමත කරන්නේ නැහැ. නොයෙකුත් අය උදාහරණයක් වශයෙන් කියනවනම් මෙම සංවිධානයේ එරෙහිව පූජ්‍ය වත්තේකම සමිත හිමි අදහස් ඉදිරිපත් කර තිබෙනවා. දඹර අමිල හිමි එතුමාණන් උන්වහන්සේ ශ්‍රී ගයවර්ධන විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් එතුමා අදහස් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ජාතික භාෂා කටයුතු අමාත්‍ය වාසුදේව නානායකගේ සහෝදරයා අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නට යනවා. මෙම අන්තවාදී ක්‍රියාකාරීකම් ගැන තමන්ගේ විරෝධය පළ කරන්නට. එයයි තත්ත්වය. බෞද්ධ සිංහල ජනතාව, අසරණ අවංක ජනතාව, සමදා මුස්ලිම් වරුන් සමග සහෝදර කටයුතු කර ජනතාව සමදා අපත් සමග එක්රොක්ව සිටිනවා, එක්සත්ව එක්සිත්ව සිටිනවා. මේ හලාල් ප්‍රශ්නය හලාල් වෙන දෙයක් නැහැ. මේ වැරදි චිත්ත රූපයක් වගලා ඉදිරිපත් කරන්නට උත්සාහ කළා. තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා මම තමයි. වැදගත්ම ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහිව අධිරාජ්‍යවාදී ඇමරිකානු බලවේගයන් විසින් අපේ රටේ මෞලික අඛණ්ඩතාවයට අභියෝගයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අභියෝගයක් වශයෙන් යෝජනා ඉදිරිපත් කරනකොට මානව හිමිකම් නාමයෙන් යෝජනා ඉදිරිපත් කරනකොට මුස්ලිම් ජනතාව තමයි එම යෝජනාවට විරුද්ධව මුස්ලිම් රටේ නායකවරු තමයි ඡන්දය දුන්නේ. ඒතරම් දේශමාමකත්වයක්, දේශප්‍රේමී බවක් රජයට, රටට, දැයට ආදරය කරන පිරිසක් වශයෙන් මුස්ලිම් වරුන් සිංහල ජනතාවට ආදරය කරන පිරිසක් වශයෙන් ශ්‍රී ලංකාවට ආදරය කරන පිරිසක් වශයෙන් ජාත්‍යන්තර වශයෙන් අත්දැකගෙන ඉන්නකොට මේ ඇමරිකන් කාරයාට නම් කිසිම අයිතියක් නැහැ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන්න. ඒගොල්ලෝ කියනවා ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ මානව හිමිකම් කඩ වුණා. ඒ නිසා අපි 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවට ආධාර මුදල් නම් ලබා දෙන්නේ නැහැ. දෙනවා නම් 125ක් අපි අවලංගු කරනවා. 2012 වසරේදී ශ්‍රී ලංකාවට අපි ඇමරිකානු මිලියන ඩොලර් 8ක් ලබා දුන්නා. 8ක් ලබා දුන්නා. මේ 2013 කල්පනා කරනවා 2014 දී නම් 125ක් අපලා ඇමරිකන් මිලියන ඩොලර් 6ක් පමණයි දෙන්නේ. ඩොලර් මිලියන 6යි. හේතුව වුවම අනේ මාත් ශ්‍රී ලංකාවේ වල මානව හිමිකම් කඩ කරනවානේ. එහෙම කියන්නේ කවුද? කඩ වුණාද නැද්ද? කඩ වුණු පොරොන්දුවක්ම අපි බලමු. ලංකාව තුල අපි කතා කරගන්න ඒවා. නුඹලා කවුද? ඇමරිකාව කියන්නේ මානව හිමිකම් ගැන කතා කරන්න සුදුසුකම තියෙන රටක්. සෑම මැදපෙරදිග මුස්ලිම් රටක්ම විනාශ කරලා තමන්ගේ එක්සත් ජාතීන් කියන ඒ රූකඩ සංවිධානය පවත්වාගෙන තමන්ගේ ඒ නිෂේධ බලය පාවිච්චි කරලා ඇමරිකානු හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුද හමුදා බලය උපයෝගී කරගෙන මුස්ලිම් රටවල් සමූල ඝාතනය කරලා සුරාකෑමට ලක් කරලා මුස්ලිම් කාන්තාවන් දූෂණය කරලා සියලු මුස්ලිම් රටවල් වගේම තව මුස්ලිම් නොවන කුඩා රාජ්‍යයන් අඩන්තේට්ටම් කරන අධිරාජ්‍යවාදී ඇමරිකාවට අයිතියක් නැහැ ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට ඇඟිලි පිට කරන්න. දැන් උතුරු කොරියාවට අභියෝග කරනවා. දැන් මුස්ලිම් රටවල් ඇති වෙලා උතුරු කොරියාවට කියනවා උඹලා මේ අණු ආයුධ අවිආයුධ නියස්තික අවිආයුධ භාවිත කරනවා නම් ඊළඟට උඹලාත් එක්ක යුද්ධ. ඒගොල්ලෝ පොඩ්ඩක් බය වෙලා හරියට කතා කරලා මොනවාරි කරමු කියලා දැන් සමාදානයේ සමතේකට ඇවිල්ලා. මේ ඇමරිකාව තමයි දිනපතා ඉස්රායල් කියන රටට දිනපතා ඇමරිකන් මිලියන ඩොලර් 8.5ක් වියදම් කරනවා ආධාර වශයෙන් දිනපතා. වර්ෂයකට ඇමරිකන් මිලියන ඩොලර් 3115ක් ලබා දෙනවා. මේ ඉස්රායල් කියන්නේ කවුද? ඉස්රායල් කියන්නේ
අවස්ථා පහකදී මානව හිමිකම් කඩ කරපු රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථීර වූ රටක්. මානව හිමිකම් කඩ කරන රටක් වශයෙන් පස් වතාවක් ඊශ්‍රායලයට එරෙහිව යෝජනා ඉදිරිපත් කරලා ඒ යෝජනා සම්මත වෙලා තිබෙනවා. ඒ ඊශ්‍රායලයට දිනපතා ඇමරිකන් මිලියන ඩොලර් 8.5ක් වලට වන්දි ගෙවන්න පුළුවන් නම් ඇයි ලංකාවට ආදාළ දෙන්න බැරි? මේ ලංකාව ආර්ථිකමය වශයෙන් පරිගණීමක් කරන්න. ලංකාව කියන්නේ ඒ කාලේ ඉඳලා ඒ සුද්දන්ගේ යටත් සිටිතේට ලකුණු රටක් සැප සම්පත් ඔයකුත් ආකාරයේ තියෙන ස්වභාවික සැප සම්පත් වලින් පිළිපුන් සෞන්දර්යාත්මක ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් කියලා විරුදාවලියක් රටක් ලංකාව කියන්නේ. මේ ලංකාවට අත තිබ්බනම් හොඳ ව්‍යාපාරයක් කරගන්න පුළුවන් කියලා තමයි මේවා උත්සාහ කරන්නේ. මේ වගේ ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර බලවේග කටයුතු කරනකොට මුස්ලිම් රටවල් ඒ ජාත්‍යන්තර අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට පක්ෂපාතීව ඡන්දය ලබා දෙනකොට සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවකදී පාකිස්තානයයි ශ්‍රී ලංකාවයි මැච් එකක් ගාලා පාකිස්තානයේ දෙනකොට රතින්න දානවා. මේ මොකද්ද මේ? මෙතනදී එක දෙයක් අපි මතක තබා ගත යුතුයි. දේශ ප්‍රේමීත්වය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි සලකලා බලන්න හොඳ නැහැ. එයත් පළමුවෙන් අපි වටහා ගත යුතුයි. එදා අපි හිතුවා අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ රට වෙනුවෙන් දැය වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ කියලා. නැහැ කියලා ඔප්පු කරානේ. අපේ භික්ෂූන් දෙනමකට පහර දුන්නා තමිල්නාඩුවේ. පහර දුන්න නිසා ශ්‍රී ලංකාවේ ඒ භික්ෂූන් දෙනමකට පහර දුන්න ඒ අන්තවාදී කොටිසත්ත්ව සංවිධානයේ සමාජිකයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ නොයෙකුත් සංවිධාන හට නැගුවා. ශ්‍රී ලංකා රජය හට නැගුවා. විරෝධය පළ කරා. පළ කරනකොට ඒ තමිල්නාඩු රජය කිව්වා මේ IPL ක්‍රීඩාවට එන්නේ එපා ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා. තර්ජනය කළා. රටට දැනෙන ආදරයක් තියෙනවා මේ රට ගැන හිතන පිරිසක් නම් ඒ IPL 2020 ක්‍රිකට් තරගාවලියට අපේ ක්‍රීඩකයෝ යන්නත් වෙන්නට ඕන. අපේ ක්‍රීඩකයෝ මොකද්ද? මොන රටදයිද? සාක්කු පිරෙන ක්‍රීඩාවක් 2020 කියන්නේ. ලෝකෙම සිද්ධ වෙන ලොකුම ජාවාරම සූදුව IPL 2020 ක්‍රිකට් වල තමයි සිද්ධ වෙන්නේ. මේ chance එක ගියා නම් මගේ ජීවිතේ කෝටි දෙකක් තුනක් නැති වෙලා යයි කියලා. ඔන්න එපා කියද්දි මෙපරම් ගියා. කොමාරිය ඇප්ලිකේෂන් අනුමැතිය ලබාගෙන ඒ අවසරය ලබාගෙන ගියා. දැන් අපිට තේරෙනවා තමන්ගේ ආගමට දහමට එරෙහිව කටයුතු කරනකොට තමන්ගේ විරෝධය පළ කරන්නට හැමදාම වේ. මෙවර පමණක් හෝ IPL වලට අපි සහභාගී නොවි අපේ විරෝධය පළ කළ යුතුයි කියලා අපේ ක්‍රීඩක මහත්තුරු කරේ නැහැ. උතනයි අපිට තේරෙන්නේ මිල මුදල් වලට තමයි ක්‍රීඩාව යන්නේ කියලා. අහනවා ඇයි මේ ක්‍රිකට් බෝඩ් එකේ හැමදාම ප්‍රශ්න කියලා. ක්‍රීඩකයෝගේ මාධ්‍ය වලට මනිනවා අමුවේ. ඒ ඔක්කොම ආණ්ඩෙන් දෙපා. අපි වැඩි කරලා ඉල්ලනවා තමයි. සමාජයට විනය පරීක්ෂණ ඔක්කොම පැවැත්වුවා. ආරංචි වෙලා ඇති මාධ්‍ය වල. ඇයි මේව වැඩි කරලා සල්ලි ඉල්ලන්නේ? ඇයි මුදල් වලට ක්‍රිකට් දාන්නේ? ඒ වාර්ත දෙපා අපෙන්. අපි කොහොම තමයි. එහෙම කතා කරන අයව දේශ ප්‍රේමීන් වශයෙන් අපි සැලකිය යුතු නැහැ. සමදුරට. සහෝදරුනි සහෝදරිනි සැබෑ දේශ ප්‍රේමීන් කියන්නේ මේ රටේ නීතියට අවනත කරන අය. මේ රටේ විවස්ථාවට ගරු කරන අය. මේ රටේ පවතින බලාත්මක නීතියට ගරු කරලා අනුගමනය කරන අය. දේශ ප්‍රේමීන් කියලා ජාතික කොඩියට නැගිටලා ජාතික ගීයක ඉඳගෙන ආචාර කරන අපි අල්ලස් ගන්නවා නම් අපි දේශ ප්‍රේමීන් නෙවෙයි. අපි රටපාන උත නළුවෝ. දේශ ප්‍රේමීන් කියලා අපි කියාගෙන නීති විරෝධීව අපි කටයුතු කරනවා නම් අපි දේශ ප්‍රේමීන් නෙවෙයි. දේශ ප්‍රේමීන් කියලා හොඳට රටපාන නළුවෝ. දේශ ප්‍රේමය කියන්නේ රටට දැයක ආදරය කරනවා කියන්නේ කිසිම මොහොතක මේ රටේ පාවානදී මේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා ස්වාධීනත්වය ආරක්ෂා කරලා ඒ වෙනුවෙන් හඬනගලා නීතියට ගරු කරලා වැරදි දූෂණ වංචා වලින් තොරව ජීවත් වන ප්‍රතිපත්තිගත ජීවිතයක් ගත කරන එක තමයි දේශප්‍රේමීත්වය කියන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශප්‍රේමීත්වය මනින්නට බැහැ කියන එක අපි ඇස් පරාපිට දැකලා ඉවරයි. ඒ නිසා
ක්‍රිකට් ක්‍රීඩාව දේශප්‍රේමයට මිනුම් දණ්ඩක් වශයෙන් මින්මත්වට ඔබ කවුරු පාවිච්චි කරන්නට නම් එපා. නමුත් ක්‍රීඩාවක රතිඤ්ඤා පත්තු කරන එක මුලින්ම ඉස්ලාම් ධර්මානුකූලව වැරදි. ක්‍රීඩාවට නෙමෙයි නිකම්ම පත්තු කරන එක. මුදල් නාස්ති කරන එකේ උපරිම අවස්ථාව තමයි මේ රතිඤ්ඤා දාන්නේ. චීන පටස්ථානේ සද්දයකට සතුටු වෙන අය. සද්දයකට සතුටු වෙන අය. තමන්ගේ මිල මුදල් අම්මේ ගිනි තියලා පුරුස්සලා ඒ මුදල් අඩු වෙන එක බලලා රස විඳීම තමයි ඒ ගිනි කිරි සෙල්ලම් කිරිමෙන් අදහස් වන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්න දුප්පත් ජනතාව ඔවුන්ට ආහාර වේලක් ලබා දෙන්න. සතුටක් ගන්න. ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණය කළා. ඒ සතුට සැපදීම නිමිත්තේ මා දුකී දුප්පත් දස දෙනෙකුට අද දිනම ආහාර වේලක් සපයනවා. මෙන්න දේශප්‍රේමී. තමන්ගේ සතුට ප්‍රදර්ශනය කරන ආකාරය රතිඤ්ඤා පත්තු කරලා ඔබලන්ට ලැබුණ ලාභය මොකක්ද? රතිඤ්ඤා පත්තු කරලා මේ රටට ලැබුණ ලාභය මොකක්ද? සහෝදරවරුනි ලැබුණේ පාඩුව. අවුරුදු දිනේ උදා වෙනකොට නව අවුරුදු උදා වෙනකොට ස්ත්‍රී කාලේ අධිත්‍යංශ සේවයේ විශේෂිත සේවක සේවිකාවන් වැඩි කරලා දාන එක කවුරුද දන්නවද? ඇයි දහන්නේ? අතපය පුච්චගෙන මූණ පුච්චගෙන ගිනිපත් කාගෙන එන අයට සේවාවන් සපීම සඳහාම විශේෂ සේවක මණ්ඩලයක් පත් කරනවා. ඔවුන්ට පඩි ගෙවන්නේ අපේ බදු මුදල. එතන සිද්ධ වෙන්නේ ධනිකර පාඩුවක්. නමුත් ක්‍රීඩාවකදී අපේ රට දිනනවා නම් අපේ රටට තමයි සහයෝගය ලබා දිය යුත්තේ. එතනදී මුස්ලිම් ජනතාව වැරදි ක්‍රියාවක් කරනවා. මුස්ලිම් ජනතාව පාකිස්තානයේ සහෝදරවරුනි හොඳම අත්දැකීම වසීම් අක්‍රම් මහත්තයා එක දවසක් ආව ලංකාවට. අහනකොට ආවම වසීම් අක්‍රම් මහත්තයා ළඟට මමත් ගිහිල්ලා. එදා තමයි මම දැනගත්තේ ශ්‍රී ලංකාවට සපෝට් කරන එක තමයි හරි කියලා. මම පාකිස්තානයට මමත් සපෝට් කරා ඒ කාලේ. වසීම් අක්‍රම් මහත්තයාගෙන් අහුවා ශ්‍රී ලංකාවට මුස්ලිම්වරු සපෝට් කරන්නේ නැහැ. පාකිස්තානයට තමයි සපෝට් කරන්නේ. ඒ ගැන ඔබේ අදහස මොකක්ද කියලා. ඒ මහත්තයා කිව්වා ඔයගොල්ලෝ වැරදි. ඔයගොල්ලන්ගේ රටට තමයි ඔයගොල්ලෝ සපෝට් කරන්න ඕනේ කියලා කිව්වා. එතනදී තමයි අපේ මොලේ පැහැදෙන්නේ ඇත්ත නේද? අපි පය දාලා ජීවත් වන රටට අපි සහයෝගය දෙන්නේ නැතුව. නන්නාඳුන පුද්ගලයන් කවුරුන්ට අපි ඒ සහයෝගය දී යුත්තේ කියලා අපේ ස්ථාවරේ කුඩා කරන ඒ ස්ථාවරේ වෙනස් කරගෙන එදයින් අධිකාර කරගත්තා අපේ ලංකාව වෙනුවෙන් තමයි අපි අදලා ගන්න ඕන කියලා. එයාම කියනකොට පාකිස්තානයේ වෙනුවෙන් අපේ මුස්ලිම් වරු ක්‍රිකට් ක්‍රීඩාවේ සහයෝගය දෙනවා නම් අතිශයින්ම අනුකූල ක්‍රියාවක්. ඒ ක්‍රියාවෙන් මුස්ලිම් ජනතාව වැළකීම. මේ සම්බන්ධතාවය කියාගන්නේ නැත්තේ. ඒක තමයි මගේ මල්ලි කෙනෙක් දැන් බෙදලා මුස්ලිම් කෙනෙක්ව එයාව ඒ සමාජෙම අයින් කෙරුවා. ඊට පස්සේ ඒ ගෑනුමයා ඒ අපි මල්ලි මුස්ලිම් ආගමකට ගෙනිච්ච පස්සේ තමයි ප්‍රේමී කෙරුවේ. එයා ඊපස් ටීවීලර් එක අරන් දුන්නා. ගියක් අරන් දුන්නා. ෆ්‍රිජ් එකක් අරන් දුන්නා. ඒතර මට අහන්න තියෙන්නේ මොකක්ද මේ ප්‍රේම වලකට ආව විතරද ප්‍රේම කරපන්නේ? නැත්නම් ඇයි ඒ දිනවල නැගිටින්න උදව් කෙරුවේ? මට අහන්න තියෙන්නේ ඒකයි. තව එකක් අහන්න ඕන මේ සමාජයේ දියන් වලක මේ පරිසර දියන් වලක වෙනස් වීම අපේ ඇඟට තේරෙනවා. අපි පැය 24ක් පල්ලෙට ගිහිල්ලා ඔබතුමාලා එකක් කරනවා. දැනුමක් කියව ඒවල අපිරිසිදු කියලා මේ පිළිගන්නේ බයිබලයේ කියලා තියෙනවා. දෙවියන් වහන්සේලාට කියනවා පවුල් පිටින් ඇවිල්ලා යාඥා කරනවා. ඒ විතරම ඔබලට උදව් කරනවා. ඒකට ඔයාලා එකක් තියන්න ඕනේ ඒක ගැඹුරක්ද පිළිගන්නක් කියනවා. ඒකට ඒ මොකද දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් එකතු කියන එක මම තව ප්‍රශ්නයක්. ආයෙත් තමයි මම දවුරුතුනේ මීටින් එකකට ගියා. ඒ මීටින් එකේදී අනුපාතයේ ගෑනු ලක්ෂ 8ක් වදමානකට පත් කරලා මම දැන් ඇත්තට බොරුද කියලා. හොයාගෙන යද්දී මොකද චේක් මම දැන් මේක ඇත්තට බොරුද කියලා මට තුටක් පාදලා. එතරම් ප්‍රශ්න මාලාවක්. එම අවස්ථාවේදී මෙවැනි ප්‍රශ්න අනිවාර්යයෙන් සභාගත කරන්න ඕන. අපි සාදරයෙන් පිළිගන්නවා මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කරන එක. ඔය පුත් ආකාරයේ පැහැදිලි කිරීම මේ ප්‍රශ්න නොඅසපුර ජනතාවට අප ලබා දෙන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ තමයි ප්‍රේමය ගැන ඉස්ලාම් ධර්මය කතා කරනවා නම් මේ කසාද බඳු ප්‍රේම කරපු කසාද බඳ දෙවලා මොදෙන් බඳින්නේ. කසාද බඳින්න කලින්
ඔව් බැඳලා ඉන්නර පස්සේ තමයි පියෙන් ඇල්ලම එයාගේ මාව. කරනවද? ඔව් ගෑනලද. ප්‍රේම සම්බන්ධ එයා කියලා තියෙනවා කවදාකවත් සිංගල කෙනෙක් උඹල බඳින්න බෑ. බඳින්න අපේ මුස්ලිම් කෙනෙක් තමයි බඳින්න ඕනේ කියලා කියනවා. දැන් එයා නාම බැලුවා. මේ දෙන්නේ ප්‍රේම සම්බන්ධයක් පවත්වලා තිබෙනවා. මුස්ලිම් සහෝදරියක් හා සිංහල සහෝදරයෙක්. ඔව්. දෙදෙනාට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වලා තිබෙනවා. මේ මුස්ලිම් සහෝදරියගේ තාත්තා මාමා කරලා තියෙන දේ තමයි නුඹ බඳිනවා නම් බඳින්න ඕන මුස්ලිම් කෙනෙක්ව. මුස්ලිම් නොවන කෙනෙක්ව නුඹ බඳිනවා නම් මම කිසිසේත්ම ඒකට අවසරය දෙන්නේ නැහැ කියලා මේ මුස්ලිම් නොවන සහෝදරයාට පීපාරක් මුස්ලිම් සහෝදරිය තමන්ගේ දුවට පීපාරක් ගන්න තරමට ඉතාමත් දරදඬු ගතියක් දක්වනවා නම් මොකද්ද මෙතන කියන ප්‍රේමය? සැබෑ ප්‍රේමය මොකද්ද කියන එක තමයි එතනදී අහන්නේ. මේ පිළිබඳව විස්තරාත්මකව දැනගත යුතුයි. පැහැදිලිවම පවසනවා දෙවියන් වහන්සේ කරුණාව මෛත්‍රිය සියලුම මනුෂ්‍යයන්ට ලබා දෙනවා. ඒ කරුණාව මෛත්‍රිය දෙවියන් වහන්සේ ලබා දෙන අය අතරින් දෙවියන් තෝරා ගන්නා අය කවුරුද? පෘථිවියේ වෙසෙන පුතග්ජනයාට කවරෙක්ද කරුණාව මෛත්‍රිය දක්වන්නේ? ඒ කරුණාව මෛත්‍රිය දක්වන පුද්ගලයාට තමයි දෙවියන් කරුණාව මෛත්‍රිය දක්වන්නේ කියලා නබිනායකතුමාණන් ඉතා පැහැදිලිව අනුශාසනා කර තිබෙනවා. ප්‍රේම කරන්න, එකිනෙකාට ප්‍රේම කරන්න, කරුණාව දක්වන්න, මෛත්‍රිය දක්වන්න. වාත්ම සාහිල පලා සංකල් යාචකයේ නුඹලා දිස්ස පැමිණෙන විට එම යාචකයාට කිසිවක් නොදී පළවා නොහරින්න. යම් කිසි කෙනෙක්ව දකිනවා නම් ඒ සහෝදරයාට තමන්ගේ සිනාමුසු මුණින් එම සහෝදරයා හුරුවන්න. එකිනෙකා සහෝදරවරුන් අතර සලාම් කියන ඒ සුභාශිංසනය පතන්න. අස්සලාමු අලයිකුම් කියන්නේ ඔබ සමට සාමය උදා වේවා යන අන්තය. මේ ආකාරයට ප්‍රේම කිරීම පිළිබඳව ඉස්ලාම් ධර්මය ඉතාමත් අවධාරණය කර තිබෙනවා. මානවයාට පමණක් නොවේ. තිරිසනුන්ට පවා ප්‍රේම කරන එක ඉස්ලාම් ධර්මයේ අතිශයින්ම වැදගත් කරුණක්. අපේ ආහාර නැමැති අවශ්‍යතාව සඳහා මිස වෙනත් කිසිම හේතුවක් නිසා සතුන් සිව්පාවුන් තිරිසනුන් ඝාතනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරපු ධර්මයක් ඉස්ලාම් ධර්මය. අපට අහිතක් සිද්ධ වෙනවා නම් හැරෙන්නට අපට ආහාර වේලයක් ගැනීමට මිස වෙන කිසිම හේතුවකට සත්ව ඝාතනය කිරීමට අවසරය නැහැ. එක දවසක් උපාසිකාවක් පැමිණෙනවා. ඒ උපාසිකාව පංචකාල සලාතේ දෙවියන් යාඥා කිරීමේදී නිත්‍යාකාරව දෙවියන්ට යාඥා කරනවා. පස්සේ තමන්ගේ වගකීම ඉටු කරනවා. දෙවියන් වෙනුවෙන් උපවාසයේ සුරකින්නවා. ආහාර පාන නොකා නොබී දෙවියන් වෙනුවෙන් උපවාසයේ සුරකින්න කාන්තාවක් තමන්ගේ අසල්වැසියන් සමග හරි ආකාරව කටයුතු නොකරනයි කියන ඒ කාරණාව නබිනායකතුමාණන්ට ලැබෙන විට නබිනායකතුමාණන් කිව්වා කතරම් වන්දනාමාන කරත් තමන්ගේ අසල්වැසියන් සමග හරි ආකාරව කටයුතු නොකළා නම් ඒ මුස්ලිම් විය හැකි මුස්ලිම් නොවන කෙනෙක් විය හැකි එම කාන්තාව යනතන නිරයයි කියලා නබිනායකතුමාණන් දේශනා කර තිබෙනවා. ඒ වගේම එක් වන්දනාමාන කරන කාන්තාවක් එක් පූසෙකුට බලලෙකුට පානය කිරීමට ජලය පානය කිරීමට අවස්ථාවක් ලබා නොදී එම බලලාව සිර කර තබාගෙන සිටින අවස්ථාවක් නබිනායකතුමාණන්ට ඉදිරිපත් කරනකොට නබිනායකතුමාණන් කියනවා තමන් විසින්ම එම බලලාට ආහාර පාන සොයා ගැනීමට අවස්ථාවක් ලබා නොදී එම උපාසක කාන්තාව හෝ එම බලලාට ආහාර පාන ලබා නොදී සිර කර තිබීමේ එකම හේතුව නිසා එම දෙවියන් වන්දනාමාන කළ එම උපාසක කාන්තාව යන්තන නිරයයි කියලා නබිනායකතුමාණන් කියා තිබෙනවා. සත්ව කරුණාව දැක්විය යුතුයි. මදුරුවෙක් කරනකොට සත්ව කරුණාව කියලා බලන්නේ කියලා ලේටි කුමරා බීම ඩෙගු දාලා මම ඇල්ලේ.
එතනදී සත්ව කරුණාව බලන්න බෑ. එතනදී මනුෂ්‍ය ජීවිතය අපි සැලකිය යුතුයි. අපගේ ජීවිතය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම දුරාචාරයේ ඉඳලා කාන්තාව නබිනායක තුමාණන් පවසනවා දුරාචාරයේ ඉඳලා කාන්තාව දවසක් එක් මිටියාවතක් පසුතර යනකොට එක් බලල් පැටියේ පිපාසිතව ජලය පානය අවශ්‍ය කිරීමේ අවශ්‍යතාවයෙන් පෙළී පිපාසිතව හඬනගා කොර සිටිනකොට ඒ දුරාචාරයේ ඉඳලා කාන්තාව ඒ ව්‍යභිචාරයේ ඉඳලා කාන්තාව එම අවිසාරුකාව තමන්ගේ පාවහන් ගලවලා එම පාවහන් වල ජලය තැන්පත් කරලා ඒ කාලේ ඔවුන් පළඳලා තිබෙන්නේ බූට් වර්ගයේ පාවහන් දුරාචාරයේ ඉඳලා විශේෂිත පාවහන් වර්ගයක් පළඳිනවා ඒ වතුර රැස් කරලා එම බලන් පැටියට ජලය පෙදීම නිසා එම දුරාචාරයේ නියුණු කාන්තාවගේ සියලු పూర్ව පාපයන් සමාව කරනු ලැබ එම කාන්තාව ස්වර්ගස්ත වෙනවායි කියලා අභිනායකතුමාණන් දේශනා කර තිබෙනවා. මේයි මානව හිතවාදය. පරිසුද්ධ වූ අල් කුර්ආනයේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා. පරිසුද්ධ වූ දෙවියන් පවසනවා මන් කතල නෆ්සන් බිගෛරි නෆ්සින් අව ෆසාදින් ෆිල් අර්ලි ෆකඅන්නමා කතල الناس ජමීઆ. එක් සාධාරණ හේතුවක් මත මිස යම් කෙනෙක් එක් මිනිස් ඝාතනයක් සිද්ධ කරනවා නම් එම මිනිස් ඝාතකයා මුළු මානව සංහතියම ඝාතනය කළ පවට සමානයි. එතරම් විශාල පවක් තම මුලින්ම මත ඔසවන්නට සිද්ධ වෙයි කියලා පරිසුද්ධ වූ කුර්ආනයේ පවසනවා. ඒ කියන්නේ නිරයේ දඩුවම් ලබන්නට සිද්ධ වෙනවා. එක් ජීවිත ඝාතනයක් කියන්නේ මුළු මානව සංහතියම ඝාතනය කළාට සමානයි. මෙතරම් දුරට මානව දයාව ඉස්ලාම් ධර්මයේ සුරකිනවා. එම සහෝදරවරයා අසපු ප්‍රශ්නයේදී ඒ අදාළ දියණියට අදාළ ඒ ඥාතිවරයා එම දියණිය මුස්ලිම් නොවන කෙනෙක්ට විවාහ නොකර දීම පිළිබඳව ඉස්ලාම් ධර්මයේ පවසන හේතුවක් තිබෙනවා. එම හේතුව එම ඥාතිවරයාම නොදන්නා නිසා තමයි එම මුස්ලිම් නොවන සහෝදරයාට පීපහරකින් ගහලා ඔව්ව ඝාතනය කරන්නට තත් කරලා තියෙන්නේ. ඉස්ලාම් ධර්මයේ මිශ්‍ර විවාහය පිළිබඳව එක් ස්ථාවරයක් පවසනවා. පීපාරකින් නෙවෙයි ඔවුන්ව පරිවිඩේ ලබා දිය යුත්තේ. පැහැදිලිව අවබෝධ කරවන්නට ඕනේ. මේයි ස්ථාවරය. මේ නිසා තමයි මුස්ලිම් කාන්තාවක් මුස්ලිම් නොවන කෙනෙක්ව විවාහ කරගන්නට බැරි. මුස්ලිම් පුරුෂයෙක් මුස්ලිම් නොවන කාන්තාවක් විවාහ කරගන්නට බැරි. මෙම හේතුව නිසා මිස ද්වේෂයක් නිසා නොවේ කියන ඒ කාරණාව මුස්ලිම් ඒ ඥාතිවරයාට උදන්නා නිසා තමයි ඔවුන් මෙවැනි අමානුෂික ක්‍රියාවක් කරලා තිබෙන්නේ. ඒ ඉස්ලාම් ධර්මය සර්ව ප්‍රාකාරයෙන්ම හිනා ගන්නවා. ඉස්ලාම් ධර්මයේ පවසන්නේ මුස්ලිම් ජනතාව විවාහ කරගත යුතුයි. මිශ්‍ර විවාහය ඉස්ලාම් ධර්මයේ තුල තහනම්. ඒට හේතුවක් තිබෙනවා. එයයි එතුමාගේ දෙවෙනි ප්‍රශ්නය. එයත් මම දෙන ප්‍රශ්නය උත්තරයක් සමග එකතු කරගන්නවා. ඇයි මුස්ලිම් නොවන කෙනෙක්ට මුස්ලිම් කෙනෙක්ව විවාහ කරගන්නට බැරි? මුස්ලිම් කෙනෙක් හා මුස්ලිම් නොවන කෙනෙක් විවාහ බන්ධනයක ප්‍රවිෂ්ඨ වෙන්නට ඉස්ලාම් අනුමත කරන්නේ නැහැ. ඒකට හේතුව අපි දැනගත්තා නම් ඒ සාධාරණයි අපිට වටහා ගන්න පුළුවන්. මට ලෝකයේ දෙසක අපි හැරෙමු. මම එක්සත් ජාතික පක්ෂයේ මගේ ප්‍රතිපත්තිය උදාහරණයක් වශයෙන් මගේ ප්‍රතිපත්තිය ධනවාදයේ මත පදනම් වුණු ආර්ථික ක්‍රමයක් තමයි ලෝකයේ ජනතාවට ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නේ කියන එක මගේ ප්‍රතිපත්තිය නම් මම තවත් මුස්ලිම් නොවන එක්සත් ජාතික පක්ෂයේ නොවන කාන්තාවක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. මේ ප්‍රේම සම්බන්ධතාවය ඇති කරගන්නේ සම සමාජ පක්ෂයේ කාන්තාවක්. ඒ කාන්තාවගේ ප්‍රතිපත්තිය රටක ආර්ථික ක්‍රමයේ තීරණය කළ යුත්තේ සමාජ ක්‍රමයේ අරහා සම සමාජ ප්‍රතිපත්තිය අරහා මධ්‍යම රජය අරහා සමාජ සුභසිත උදෙසා ලාභ අරමුණු කරගෙන නොවේ කියලා ප්‍රතිපත්තියක් අදහන කෙනෙක්ව මම විවාහ බන්ධනයට ඇතුළත් කරගත්තා නම් මාගේ ධනවාදයේ සමාජ මිශ්‍ර ධනවාදයක් කොට එයාගේ සමාජවාදයේ ධනවාදී මිශ්‍ර සමාජ
අන්තිමට දෙන්නටම කිසිම වාදයක් නැතුව වාද විවාද කරගෙන ඉන්න කලින් පෞල් ජීවිතයක් කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් තවත් උදාහරණයක් මම මාංශ ආහාර අනුභව කරන කෙනෙක් තවත් කෙනෙක් මාංශ ආහාර අනුභව නොකරන කෙනෙක් නම් මම විවාහ කරගන්නට ප්‍රිය කරන කාන්තාව නිර්මාංශ ආහාර අනුභව කරන කෙනෙක් මම මාංශ ආහාර අනුභව කරන කෙනෙක් අපි දෙන්න විවාහ බන්ධනයට ඇතුළත් වුණාම මම මගේ භාර්යාවට කියනවා ඔයා ගිහිල්ලා මට හොඳට මේ හරක් මස් ටිකක් ඔයා කියන්නකෝ කියලා. එයා කියනවා අනේ ඕකනම් කරන්න ඕන දෙයක් කියන්න මස් නම් මට කියන්න බෑ. බැලපු දවස් කීපයක් තුනදී පොඩ්ඩක් ඔළුව බලාගෙන යයි. මාසයක් දෙකක් තුනක් ඒ ජීවිතයේ පොඩ්ඩක් ඒ වාහනේ දුවයි ඉස්සරහට. හතරවෙනි මාසය යනකොට ඇයි උඹ මම කියන විදිහට කරන්නේ නැත්තේ කියලා. ඒ විතර කුස්සියේ තිබෙන බඩු බාණ්ඩ සියල්ලක්ම පිහාටු අරගෙන තියාගන්න පටන් ගන්නවා. පෞල් ප්‍රශ්න ඇති වෙයි. හැමදාම මේ සංකල්ප දෙක එකිනෙකට පරස්පර විරෝධී සංකල්ප දෙක එකට එක්කුසු වීමට අවස්ථාව ඉතාමත් කෙටි කාලීනයි. ඒ වගේම අපි ජීවත් වන අවස්ථාවේදී මුස්ලිම් කෙනෙක් හා මුස්ලිම් නොවන කෙනෙක් විවාහ බන්ධනයට ඇතුළත් වුණා නම් ඉස්ලාම් ධර්මයේ පවසන ඒ විවාහ ඒ දේව සංකල්පය හා ඉස්ලාම් නොවන කෙනෙක් පවසන දේව සංකල්පයන් අතර දැඩි වෙනසක් තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ පවසන්නේ මුළු විශ්වතරයේම මවා පරිපාලනය කරන්නේ එකම එක සත්වබලධාරී දෙවියන් කෙනෙක් පමණයි කියලා. නමුත් මුස්ලිම් නොවන අය අදහනවා නැහැ ඕනෑම දෙවියන් කෙනෙක් සිටිය හැකි දෙවියන් නැතයි කියලා විශ්වාස කළ හැකි විෂ්ණු දෙවියන්වත් මම අදහනවා ගණපති දෙවියන්වත් මම අදහනවායි කියලා බහුදේව විශ්වාසයකට කෙනෙක් නැඹුරු වුණා නම් ඒ දෙදෙනාගේ පෞල් ජීවිතය ඉතාමත් කෙටි කාලීන සතුටක් ලබනවා මිසක් දීර්ඝ කාලීන සතුටකට ඒ පෞල් ජීවිතය ගත කරන්නට බැරි වේවි. දෙදෙනාටම දරුවන් ඉපදෙනකොට ඒ දරුවාට ලබා දෙන්නේ ඒකදේව සංකල්පයේද බහුදේව සංකල්පයේද ඒ දරුවෝ උගන්වන්නේ ඉස්ලාමීය ක්‍රමයකද ඉස්ලාම් නොවන ක්‍රමයකද සියලු ආකාරයේ ඉස්ලාම් වෙනස් වෙනවා. ගනුදෙනු කරනකොට සමාජයේ තිබෙන ක්‍රියාකාරීත්වයන් කරනකොට පෞද්ගලික ජීවිතයේ සියලු කර්තව්‍යයන් කරනකොට පිරිමි ධර්මයේ තිබුණාන චර්මච්ඡේදනය කලින් කියලා ඉස්ලාම් ධර්මයේ කියනවා. ඉස්ලාම් නොවන ධර්මයක් එවැනි දෙයක් ගැන කතා කරන්නේ නැහැ. මාගේ දරුවාට චර්මච්ඡේදනය කරන්නට යනකොට මාගේ භාර්යාව ඊට විරුද්ධ වෙයි. මම මොහොමඩ් කියලා නම කියන්නට යනකොට එයා කියයි නැහැ අබ්දුල් කියලා නම කියන්න කියලා. ඔන්න ප්‍රශ්න. අන්තිමට ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ දික්කසාදයට ගිහිල්ලා දිසා අධිකරණයේ නඩු තීන්දුව වගේ. පෞල ජීවිතයක් විවාහ බන්ධනයක් කියන්නේ කෙටි කාලීන ජීවිත බන්ධනයක් නෙවෙයි. දීර්ඝ කාලීන ජීවන බන්ධනයක්. ඒක විවාහ බන්ධනය එක් වසර දෙකකින් සීමාවන දෙයක් නෙවෙයි. වසර ගණනාවක් පුරා ඇතැම් විට වසර අවුරුදු 40ක් 50ක් දක්වා එම ගමන් ජීවිත ගමන අපි ඉදිරියට ගෙන යා යුතුයි. එකම ප්‍රතිපත්තිය අදහන අය අතරම විවිධ මත ගැටුම් ඇති වෙලා දික්කසාද නඩු අද දික්කසාද නඩු වල ලිපිගුරු දිසා අධිකරණයේ එක්ස්ප්‍රස් වෙනකොට විවිධ ප්‍රතිපත්ති අදහන අය එක ජීවිතයකට යොමු වීම නිසා විවිධ ප්‍රායෝගික ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන නිසා ඒ තුලින් එකිනෙකා අතර තිබෙන ප්‍රේමය සදාකාලික ප්‍රේමයක් කරගන්නට නොහැකි වන නිසා එකිනෙකා අතර අවබෝධයක් ඇති කරගන්නට ඇති අවස්ථාව ඉතාමත් සීමිත වන නිසා ඉස්ලාම් ධර්මයේ පොසා සිටනවා නැහැ. ඉස්ලාම් ධර්මයේ ඔබ අදහනවා නම් ඔබ ඉස්ලාම් ධර්මයේ ඒ ප්‍රතිපත්තිය අදහන කෙනෙක් විවාහ කරගන්න. එසේ නැත්නම් ඔබ ඉස්ලාම් නොවන කෙනෙක්වම විවාහ කරගන්නට ඕනේ නම් මෙම ධර්මයේ අතහැරලා දාලා එම ධර්මයට කියලා විවාහ කරගන්න. එක පැත්තකට පිළ ගැහෙන්න දෙපැත්තෙම පය තබාගෙන අල්ලපු අත්තක් නැහැ පය තබපු අත්තක් නැහැ කියලා අතරමං වෙන්න එපයි කියලා ඉස්ලාම් ධර්මයේ කියනවා. ලා ඉක්රා ෆිද්දීන්. එමෙ ඉස්ලාම් ධර්මයේ කිසිම බලකිරීමක් නැහැ කියලා ඉස්ලාම් ධර්මයේ කියනවා. ප්‍රායෝගික මෙවැනි ප්‍රශ්න නිසා එකිනෙකාට අවබෝධයෙන් ජීවත් වීමට නොහැකි වන අවස්ථාවන් බහුලව තිබෙන නිසා
ඉස්ලාම් කෙනෙක් විවාහ කරගන්න, ඉස්ලාම් නොවන කෙනෙක් විවාහ කරගන්න කියලා කියනවා. එයයි සත්‍ය, එයයි යථාර්ථය. එසේමයි සැවොම අපි කටයුතු කරන්නේ. මම බ්‍රාහ්මණිකෙක් මම බ්‍රාහ්මණික නොවන කෙනෙක් මාගේ දුව කසාද බඳලා දෙන්න හින්දු ජනතාව කැමති වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්, ජනතා විමුක්ති පෙරමුණ නොවන කෙනෙක් තම දුව විවාහ කරගන්නට ඉදිරිපත් වන්නේ නැහැ. මෙවැනි ප්‍රායෝගික ගැටලු පක්ෂ වශයෙන්, ප්‍රතිපත්ති වශයෙන්, නීති රීති වශයෙන්, සංස්කෘතික වශයෙන්, තමන්ගේ කියන ඒ වටපිටා පරිසර වටපිටා බලපෑම් වශයෙන් සෑම අනුගමනය කරන දෙයක්. ඒ තමයි ඉස්ලාම් ධර්මයේ ජීවේ. ඉස්ලාම් ධර්මයේ හැම විටම ප්‍රායෝගිකව අදහස් ඉදිරිපත් කරන නිසා. ඊළඟ ප්‍රශ්න ලක්ෂ 8ක් ගෑනු වද වෙලා තියෙන ලංකාවේ. ලංකාව තුළ එක් ව්‍යාපාර ආයතනයක් ඒ තීන්ගේ කාන්තාවන්ගේ ඇඳුම් අලෙවි කරන සැලක රසායනික ද්‍රව්‍ය වර්ගයන් භාවිත කරලා ඒ මුස්ලිම් ව්‍යාපාර ආයතනය කියලා කියන්නේ ඒ මුස්ලිම් නොවන කාන්තාවන්ට වඳභාවය ඇති කරගන්නට කූට උපක්‍රමයක් දියත් කර තිබෙනවායි කියලා අපිට ආරංචි වෙනවා. මේ පිළිබඳ සැබෑ කාරණාව කුමක්ද? තව වසර 10කින් මුස්ලිම් නොවන ජනතාව අධිකවා මුස්ලිම් ජනතාව ජනගහනය වැඩි කරලා යනකොට මේක සපරිස්ථානයක් වේවිදොයි කියන ඒ සැකේ සමන්තාව සමාජය තුළ තිබෙනවායි කියන ඒ කරුණු පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්නේ සහෝදරයා එතුමා ඉදිරිපත් කරන්නේ. සමාජයේ තියෙන අදහස බොහෝ අය අදහස් ප්‍රකාශ කරනවා. සහෝදරවරුනි, මුස්ලිම් ව්‍යාපාර ආයතනයන් මෙවැනි වඳකාරක රසායනික ද්‍රව්‍ය භාවිත කර තිබෙනවා කියන ඒ චෝදනාව අදවනතුරු සමාජ කතිකාවක් වශයෙන් පවතිනවා මිස ඒ පිළිබඳව කිසිම ප්‍රායෝගික ලිඛිත සාක්ෂි ඉදිරිපත් වෙලා කිසිම සාධකයක් අපි දැකලා නැහැ. එසේ යම් කිසි මුස්ලිම් ව්‍යාපාර ආයතනයක් මුස්ලිම් නොවන කාන්තාවන් වදභාවයට පත් කළ යුතුයි කියලා ක්‍රියාත්මක කරනවා නම් අපිම කියන්නේ එම ව්‍යාපාර ආයතනය වහාම අසුනිටුවලා එම අදාළ පුද්ගලයන්ව විභාග කරලා විමර්ශනය කරලා පරීක්ෂණය කරලා එසේ යම් කිසි දෙයක් සිදු වෙලා තියෙනවා නම් උපරිම ලකුම එම අයට ඉදිරිපත් කළ යුතුයි. ඉස්ලාම් ධර්මයේ සංකල්ප වලට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් එසේ යම් කිසි දෙයක් කරලා තිබෙනවා නම් ඔබ සියලු දෙනාම දන්නවා ඇති. මුස්ලිම් ජනතාව කුංචි පවුල රත්තරන් කියන එක කවදාවත් අනුගමනය කරන්නේ නැහැ. එක පවුලක් ගත්තම ගම්මානයක් වගේ. එක ගේක චන්දරන් කියන ඡන්ද සමාන ඡන්ද යන්ත්‍රාව. ඡන්ද දායකයෝ බිහි කරනවා. මුස්ලිම් පවුලව දැකලා ඇති. එක පවුලක 10-15 දෙනෙක්. ඒ අපේ සමාජයේ ඉතාමත් විනෝදාත්මකව, ඉතාමත් සතුටුයි, ඉතාමත් සෝදරශීලීව විමුක්තව පිළිගන්නා දෙයක්. කිසිම බියක් කුකුසක් නැහැ ඒ කාරණාව පිළිබඳව. අපි මේ පිළිගන්නවා. අපේ ධර්මයේ පවසන්නේ ලා තක්තුලු අවලාදකුම් මින් khasiyati imlaq. නුඹලාගේ දුවන් දරුවන් දිලිඳු බවට දියවි ඝාතනය කරන්නට එපා. ඉස්ලාම් ධර්මයේ කියන්නේ දරිද්‍රතාවයට දිලිඳු බවට දිය වෙලා දරුවන් නැති කරගන්නට නම් එපා. ඝාතනය කරන්නට එපා. ඒ ඉතාම අතිමහත් පාපයක් ඉස්ලාම් ධර්මයේ කියන්නේ. ඉස්ලාම් ධර්මයේ සෑම විටම සතුටින් ජීවත් වීමට ප්‍රායෝගික ගිහි ජීවිතය අනුමත කර තිබෙන ධර්මයක්. මුස්ලිම් ජනතාව තමන්ගේ ධර්ම සීමා කරගන්නට උත්සාහ කළා නම් ඒක මුස්ලිම් සමාජය ඉතා දැඩි විරෝධයක් පළ කරනවා. මම දරුවන් දෙදෙනෙක්ට මාගේ ජීවිතය සීමා කරගත්තා නම් ඒ දරුවන් දෙදෙනාට යම් කිසි හේතුවක් නිසා අනතුරක් සිද්ධ වෙලා ඒ දරුවන් දෙදෙනාම මරණයට පත් වුණා නම් මාගේ ජීවිතය එතනින්ම මාගේ දරු සම්පත අවසන්. ඒ අවස්ථාව දරුවන් 15 දෙනෙක් ඉඳලා 15 දෙනෙක් මරණයට පත් වුණත් සිද්ධ වෙන්නට පුළුවන්.
නමුත් මාගේම ස්වේච්ඡාවෙන් කරපු මෙම වැඩ කටයුත්ත නිසා මා දරුවන් දෙදෙනෙක් පමණක් සීමා කරගත්තු නිසා අද මට මගේ දරුවන් දෙදෙනා අනිවිවීමෙන් මාගේ පරම්පරාවම ප්‍රශ්නාර්ථයක් වන තත්ත්වයක් උදා වෙනවා. ඒ ඉස්ලාම් ධර්මය අනුමත කළේ නැහැ. මාගේ දෙමාපියන්ට දරුවන් 4 දෙනෙක් මම තුන්වන්න. මගේ අම්මා එතුණා තාත්තා එතුණා දෙන්නත් එක්ක නවත්තගමු. මොකටද තුන කියලා මම මෙතන අදන. මේක තමයි හැම පොළේම තත්ත්වය. ඒ අවාසනාවන්ත ඉරණම අත්විඳින්නට අපි කවුරුත් කැමති නැහැ. මාගේ දෙමාපියන් හිතුවනම් එක් ධර්මයකට සීමා කරගන්න කියලා මාගේ සහෝදරයාට මේ පුතග්ජනයන් තුන නැහැ. මේ සංකල්ප ඉස්ලාම් පිළිගත්තේ නැති නිසා ඉස්ලාම් ධර්මය මුස්ලිම් ජනතාව ඕනවට කියලා ජනගහනය වැඩි කරන්න ඕනේ කියලා දරුවන් වදන්න කිව්වේ නැහැ. සතුටින් ජීවිතයේ තෘප්තිමත්ව ගත කරන්නට දරු පවුලක් නම් සාමාජිකයන් 5-6 දෙනෙක් සමග ජීවත් වන්නට ඉස්ලාම් අවසරය ලබා දී තිබෙනවා. මේ අනුව මුස්ලිම් ජනතාව ඒ ක්‍රියාකාරකම ඉතාමත් නිවැරදිව සිදු කරගෙන යනවා. නමුත් මුස්ලිම් නොවන ජනතාව කුංචි පවුල හතරක් කියන ඒ සංකල්පය පවත්ව ගන්නවා. අද එම සංකල්පය එපා කියලා මුස්ලිම් නොවන ජනතාවම පිළිගෙන ඉවරයි. මාධ්‍යවල ප්‍රකාශ කරලා අපේ කුංචි පවුල හතරක් එපා. ඕක තමයි අපේ සමාජය ඇවිල්ලා පරිහානියටපත් කරපු ලොකුම සංකල්ප කියලා සමහර නායකවරු කියනවා. ඒක අපි පිළිගන්නවා. කුංචි පවුල හතරක් වරන මුතුනේ මේක කරන්න එපා. රජයක් ඉන්නේ මොකටද? ඒ සම්පත් විෂයාකාරව කළමණය කරලා සියලුම පුරවැසියන්ට එම සම්පත් බෙදා දීමට තමයි රජයක් ඉන්නේ. ඒ රජයේ කටයුත්ත සම්පත් නැද්ද ස්වභාවික සම්පත් වලින් පරිපූර්ණ වූ රටක් තමයි මේ ශ්‍රී ලංකාව රට. අප රට තුළ තිබෙන සම්පත් ප්‍රමාණවත් අප රටේ තිබෙන ජනතාවට ඒ දරිද්‍රතාව තුරන් කරන්නට ප්‍රශ්නේ තිබෙන්නේ රටේ නොවේ ජනතාව ළඟ නොවේ ඒ ආණ්ඩුව පරිපාලනය කරන ඒ කළමනාකාරීත්වය තුළ. ඒ අපි නිවැරදි කරගත යුතු නිසා අපේ ජීවිත කරගත යුතු නැහැ කියලා අපි විශ්වාස කරනවා. තදින්ම විශ්වාස කරනවා. එම නිසා මුස්ලිම් නොවන සහෝදරයන් වදභාවයටපත් කරන්න මුස්ලිම් නොවේ ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ව අත්අඩංගුවට අරගෙන නීතියේ ඉදිරියට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා නිසිදන්නවා බරපතල දන්නවා මොහොත ලබා දිය යුතුයි කියලා අපත් ඒ වෙනුවෙන් හඳුනනවා. නමුත් එවැනි නඩුවක් තවමත් කිසිම මහේස්ත්‍රාත් අධිකරණයක ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳ ලිඛිත සාක්ෂි නැහැ කියන එක අපිට පෙනියනවා. මුස්ලිම් නොවන ජනතාව සමග මුස්ලිම් ජනතාව දැනට සහස්‍රයක කාලයක් වසර 10ක කාලයක් ශ්‍රී ලංකාව තුළ අපි එකට ජීවත් වෙනවා. එදා ඉඳන් අපි සුළු ජාතීන් තමයි අදත් සුළු ජාතීන් තමයි අපි වර්ධනය වෙලා නැහැ. අපේ සමාජික මට්ටම අනුව අපේ ජන සමාජය තුළ අපි වර්ධනය වෙලා තිබෙනවා. මුස්ලිම් නොවන ජනතාවත් ඔබේ ජන සමාජය තුළ වර්ධනය වන්න ඔබ වර්ධනය වන්න එපයි කියලා ඔබ ප්‍රතිපත්තියක් අදහනවා. එම නිසා තමයි ඔබේ ජාතීන් වර්ධනය නොවන්නේ. ඔබ වර්ධනය වන්න ඔබේ ජනතාව වැඩි කරගන්න ඒ පිළිබඳ කිසිම ගැටලුවක් මුස්ලිම් ජනතාව තුළ නැහැ. ජනගහනය වැඩිවත්ම රටේ ජනතාවට ආහාර පාන ලබා දීමේ අවශ්‍යතාව ඉස්මතුවක්ම විද්‍යාව තාක්ෂණයේ දැනුම වැඩි වශයෙන් උපයෝගී කරන ඒ මානව සම්පත් ශ්‍රී ලංකාව තුළ දිහිවේ. එදා ලක්ෂයක් ජනගහනය ලංකාවේ ඉන්නකොට ඒ ලක්ෂයක ජනතාවට ආහාර බෙදා දෙන්න ඕනේ කොහොමද කියලා කල්පනා කරන්න ඔළුවක් මේ ලංකාවේ ඉපදලා හිටියා. එක් කාලවකවාන් වල එවැනි බුද්ධිමත් අය ලෝක තුල ඉපදෙනවා. ලංකාවේ ජනගහනය අති විශාල සංඛ්‍යාවකට වර්ධනය වුණා නම් ඒ අවස්ථාවේදී ඒ ජනගහන වර්ධනයට සාපේක්ෂව ඒ ජනතාවට විසඳුම් ලබා දෙන්න එක් පුද්ගලයෙක් උදා වෙයි. ඒ මානව සම්පත ලැබෙයි. එයයි මේ ලෝකයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය. ඒ නිසා මුස්ලිම් නොවන ජනතාවනි ඔබ තමන්ගේ දරුවන්ව ආදාය මාර්ග වලට බිය වෙලා දරිද්‍රතාවට බිය වෙලා සීමා කරන්නට එපා. නිසි පිළිවෙලක් අනුගමනය කරන්න ද්වේෂ සහගතව තමන්ගේ ජනගහනය වර්ධනය කරගත යුතු නැහැ. ස්වභාවිකව ඉතාමත් තාත්විකව ප්‍රායෝගිකව තමන්ගේ ජනගහනය වර්ධනය කරගන්න මුස්ලිම් ජනතාව එදා සිට අදත් කවදා ඒ සංකල්පයේ දිගින් දිගටම අනුගමනය කරගෙන නිසා අපේ ජනගහනය වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා මිසක් ඔබ සියලු දෙනාව පරාජය කරලා අපි මේ රට පාලනය කළ යුතුයි සපරිත්‍යාගී කළ යුතුයි කියලා
අපි නම් දවල් වීන දකින්නේ නැහැ. ඒ දවල් වීන ඔයගොල්ලෝ දකින්නත් එපා. වේලාව අවසන් වී තිබෙනවා. දිගටම කරනවා නම් අපි කරගෙන යන්න පුළුවන්. නැත්නම් මෙතනින් අවසන් කරගන්නවා නම් අවසන් කරගන්න පුළුවන්. අපි කාලය සීමා සහිත නිසා මේ වැඩසටහන නිමා කරගන්නට මොසුදා සහෝදරවරුන්ට පුළුවන් නම් මගේ නම පින්සිබින්දු මම අහන්න කැමති මාංශ සංස්කෘතිය අනුභව කරන මුස්ලිම් ජාතිකයෝ මුහුදු ජීවීන්ගේ විලසිතීමක් නැතුව ආහාර අනුභව කිරීම පුළුවන්. ඉස්ලාම් ධර්මයේ ඒ සහෝදරයා මහත්යනම කින්සි මහත්මයා උන ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. මාංශ ආහාර අනුභව කරනකොට ගෙලසිඳ කරලා ඒ ආහාර අනුභව කරනවා නම් මේ මත්ස්‍ය ආහාර අනුභව කරනකොට ගෙලසිඳීමක් සිද්ධ කරගන්නේ නැත්තේ කියලා ඒ සහෝදරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. නබිනායකතුමා ඉස්ලාම් ධර්මයේ මත පෙන්වා තිබෙන ආකාරයට මත්ස්‍ය ආහාර හා ඒ වගේම ඵල ගැටීම් ආහාර අනුභව කිරීමේදී ගෙලසිඳ කර ගැනීමක් සිදු කර ගැනීමට අවශ්‍ය නොවේ කියන ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ දේමල සතුන් අනුමත කර තිබෙනවා සේම අනුදානම් කර තිබෙනවා සේම මුහුදේ ජීවත් වන මත්ස්‍යයන්ගේ ඉදේමල සතෙක් සිටිනවා නම් එම ඉදේමල සතාව ඔබට අනුභවයට අනුමත කර තිබෙනවායි කියලා ඉස්ලාම් ධර්මයේ ඉතා පැහැදිලිව පවසා තිබෙනවා. මේ මත්ස්‍යයාගේ රුධිරයේ සම්බන්ධව තිබෙනා වූ ඒ වගේම මත්ස්‍යයන් සෑම විටම මිනිසාගේ පරිපෝෂණයට සුපිරිසිදු ආකාරයක පවතින නිසා එම අනුමැතිය ඉස්ලාම් ධර්මය අපට ලබා දී තිබෙනවා. ट्रेन එකක් ගන්නකො ඒ ट्रेन එකේ රයිට් සයිඩ් එකේ හදන්න ඉස්සෙල්ලා ලෑලි කියන්නේ කියලා ඒක කරන්නේ දැන් ඉවුන් ट्रेन එකක් ආවා. දැන් මේ ट्रेन එක හදන්න ප්‍රවා යනකොට හැකියාව දෙකේ දැනුම විදිහට තියෙනවා. මොකද මම මේකට කියනවා පුරාණේ ගෞරව කරනවා. මොකද දැන් කියන තත්ත්වයක් අපිට ඊට වඩා දැන් මේ 28% ඊට වඩා හොඳ මොලයක් තියෙනවා. මොකද මම කියන්නේ දැන් මට තේරෙන විදිහට සිංගල් මුස්ලිම් කියන තුනි පාරස්පරික විරෝධය කොහොමද කියනවා. එතන අර විවාහයේ ජීවිතේ පවහුවොත් දැන් ජීවිතේ දැකමින් ළලගෙන නයි පවා ඒකේ මතය අරගෙන ඉන්නේ. ඒ එයාට තාදරේ කියලා දෙයක් ඕනේ. සිංහේ පවාගත්ත පුත තාදරේ කියලා ඕ බුදු කෙරුවත් උ කිරිසනේ කියනවා. ඔය ඉන්නේ කියලා පුත ලස්සට ජීවිතේ දෙවියන්ට තාදරේ කරලා උ පවා ඒ දිවිසන පවා ආදරේ කරනවා. එතකොට අපිට බැරිද මේකට කියන්නේ දැන් මුස්ලිම් වර්ගයේ තියෙන ඒ කියන පොස්ට් දැන් කියනවා සිංහල කියන මුස්ලිම් කෙනෙකු දැන්නේ කියලා. එතකොට ඒ ආදරේ ඔයාලගේ මේ ජනතාව කියනකොට පෙන්නුවොත් ඒකේනවා සිංහල කෙනෙක් යටපෙරට හිතෙන්නේ නැහැ. ඒතකොට අපිට දැන් કોઈ නීතිය නැයි කරන්නේ. ඒතකොට ඔය ඔකයි අදාළව වෙන්නේ. කියන්නේ සහෝදරවරයා ඉදිරිපත් කරන්නේ සිංහල මුස්ලිම් ඒ මිශ්‍ර විවාහයේදී මුස්ලිම් කෙනෙක් මුස්ලිම් නොවන කෙනෙක්ව විවාහ කරගන්නට යනකොට මුස්ලිම් නොවන කෙනාට ඒ ඉස්ලාම් ධර්මයේ තුරට ඇවිත් ඔහු විවාහ කරගන්නට ඕනේ කියන ඒ නීතිය අහෝසි කිරීමක් අවලංගු කිරීමක් අපේ ධර්ම භාවිතා කරලා තාර්කික කරුණු ඉදිරිපත් කරලා අහෝසි කිරීමක් සිදු කරන වැඩේ කියන එක තමයි එතුමා අහන ප්‍රශ්නේ. අපි හැම විටම කල්පනා කළ යුතු දෙයක් තමයි අපි යම් කිසි දෙයක් ධාර්මික මූලාශ්‍රවල තිබෙන දෙයක් අහෝසි කිරීමට අනුමත කිරීමට ඒ ධාර්මික මූලාශ්‍රවල ඇඟිලි ගැසීමට කිසිදු පුද්ගලයෙකුට